SQL left join. ඇත්තටම SQL left join මේ කියන තරම් අමාරුද? නෑ. අපි බලමු SQL left join එක ගැන. එතන SQL left join එකේදී වම් පැත්තේ වගුවේ තියෙන සියලුම දත්ත ටිකත් දකුණු පැත්තේ වම් පැත්තේ වගුවට අදාළව ගැලපෙන දත්ත ටිකක් තමයි ප්‍රතිදානය කරන්නේ. ඔහොම කිව්වට වඩා ලේසියෙන් මෙන්න මේ උදාහරණ ටික බැලුවට පස්සේ තේරෙයි. මේකට මම යොදාගෙන තිනවා student කියලා වගුවකුත් department stu කියලා වගුවකුත්. student වගුවේදී සිසුන්ගේ විස්තර ටික ගබඩා කරලා තිනවා. department stu වගුවේදී මේ සිසුන් මොන දෙපාර්තමේන්තුවලද රෙජිස්ටර් වෙලා ඉන්නේ කියලා දත්ත ගබඩා කරලා තිනවා. එතකොට ඔයාලට left join එක ගහද්දි මෙන්න මේ වගේ කෝඩ් එකකට තමයි යන්න වෙන්නේ. එතකොට මේ කෝඩ් එකේදී හරිද? මම select statement එක. අපි දන්නවා SQL වලදී අපිට ප්‍රතිදානයක් ලබා ගන්න ඕන නම් අපි භාවිතා කරන්නේ select කියන විධානය. එතකොට select එකේදී අපි මෙතන ප්‍රතිදානය කරන්න යන්නේ student වගුවේ තියෙන name කියන ශේෂ්ත්‍රයත් department stu වගුවේ තියෙන department id කියන ශේෂ්ත්‍රයත් student වගුවේ තියෙන age කියන ශේෂ්ත්‍රයත් කියන ශේෂ්ත්‍ර තුන තමයි අපි ප්‍රතිදානය කරන්න යන්නේ. එතකොට හැමතිස්සෙම මෙතනදී ඔයාලා from එකේ මුලින්ම සඳහන් කරන්න ඕනේ වම් පැත්තේ තියෙන වගුව. left join කියලා වරද්දව ගන්න එපා. left join කියලා වම් පැත්තේ තියෙන වගුව මෙතන ගහන්න යන්න එපා. හරිද? හැමතිස්සෙම මුලින් එන්නේ වම් පැත්තේ වගුව, දෙවෙනියට එන්නේ දකුණු පැත්තේ වගුව. එතකොට from student ඔන්න වම් පැත්තේ වගුව අපි සඳහන් කරගත්තා student කියන එක. ඊට පස්සේ ඒක left join කරනවා දකුණු පැත්තේ තියෙන වගුවත් එක්ක department stu කියන වගුව. මේ වගු දෙක එකිනෙක සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ වගු දෙක එකිනෙක සම්බන්ධ වෙන්නේ මේ student වගුවේ තියෙන SID ශේෂ්ත්‍රයත් department stu වගුවේ තියෙන SID කියන ශේෂ්ත්‍රයත් හරහා. අන්න ඒක තමයි මේ ලියලා තියෙන්නේ. මේ වගු දෙක සම්බන්ධ වෙන්නේ on කියන්නේ මත මොකක් මතද? student වගුවේ තියෙන SID එකත් department stu වගුවේ තියෙන SID එකත් මත. පේනවනේ? student වගුවේ තියෙන SID එකත් department වගුවේ තියෙන SID එකත් මත තමයි මේ වගු දෙක සම්බන්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ටයිප් කරාට පස්සේ කෝඩ් එක මෙන්න මේ ආකාරයට ප්‍රතිදානය ලබා ගන්න පුළුවන්. මේක සම්පූර්ණ නෑ. මම සම්පූර්ණ කරන්න. දැන් බලන්න මේකෙදි වම් පැත්තේ වගුව නැත්නම් ස්ටුඩන්ට් වගුවේ තියෙන සියලුම නම් ටික ප්‍රතිදානය කරලා තියෙනවා. මොකද මෙයා left join. එතකොට වම් පැත්තේ තියෙන සියලුම දත්ත ටික ප්‍රතිදානය කරනවා. දකුණු පැත්තේ වගුවෙන් වම් පැත්තේ වගුවට අදාළ පිරිස විතරක් ප්‍රතිදානය කරනවා. කවුද එතකොට මෙතන? Jane. Jane කියන්නේ 1001. එතකොට Jane කියන 1001 කියන අංකය department stu කියන වගුවේ ඉන්නවා. එතකොට Jane register වෙලා ඉන්නේ D.1 කියන දෙපාර්තමේන්තුවේ. ඊට පස්සේ NIM කියන්නේ 1002. 1002ත් department stu වගුවේ ඉන්නවා. එයා register වෙලා ඉන්නේ D.2 කියන දෙපාර්තමේන්තුවේ. ඊළඟට ඉන්නේ Jack 1003. 1003 department stu වගුවේ සඳහන් වෙලා නැහැ. එහෙනම් ඊට අදාළ දත්තයක් ප්‍රතිදානය කරන්නේ නැහැ. හිස් අගයක් තමයි ප්‍රතිදානය වෙන්නේ. අපි SQL වල හිස් අගයක් සඳහන් කරන්නේ null කියලා. ඊට පස්සේ 1004 ඉන්නවා. එයාගේ දෙපාර්තමේන්තුව D.4. Kate 1005ත් නැහැ. එහෙනම් ප්‍රතිදානයක් දෙන්නේ නැහැ. එහෙනම් null කියලා තමයි මෙතන සඳහන් වෙන්නේ. null. ඊට පස්සේ අපේ ඉන්නවා 1006. ඒතර 1006 කියන්නේ පින්. 1006 ඉන්නවා. එයාගේ D.0 කියලා D.3 කියන දෙපාර්තමේන්තුව ප්‍රතිදානය කරනවා. ඊට පස්සේ අපි ඉන්නේ 1007 Tom. 1007 ගැන සඳහනකුත් නැහැ. එහෙනම් Tomට එන්නේ null value එක. Job ඉන්නවා 1008. එයාගේ දෙපාර්තමේන්තුව වෙන්නේ D.2. ඔන්න ඔය විදිහට තමයි ප්‍රතිදානය ලබා දෙන්නේ. කොහොමද? වම් පැත්තේ වගුවේ හිටපු හැමෝමත් දකුණු පැත්තේ වගුවේ ප්‍රතිදාන කරේ වම් පැත්තේ වගුවේ හිටන
දකුණු පැත්තේ වගුවට අදාළ අයව විතරයි. අනිත් අයට දුන්නේ හිස් ප්‍රතිදානයක්. මෙන්න මේකට අපි කියනවා left join කියලා. ඉතාමත් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි මේ.